ලෝකයේම ධාතු වශයෙන් හඳුන්වන ක්‍රමයකුත් තියෙනවා. ආයතන වශයෙන් හඳුන්වන ක්‍රමයකුත් තියෙනවා. පරිච්ඡේදෝපාද වශයෙන් හඳුන්වන ක්‍රමයකුත් තියෙනවා. මේ කෙබඳු ආකාරයෙන් හරි හඳුන්වනකොට මේ ලෝකයට අයිති දේවල් තමයි ඔයකින් කියවෙන්නේ. ස්කන්ධ ලෝකය කියලා පෙන්නපු හරියම තමයි ධාතු ලෝකය කිව්වත් අහුවෙලා තියෙන්නේ. ආයතන ලෝකය කිව්වත් අහුවෙලා තියෙන්නේ ওই ටිකමයි. පරිච්ඡේදෝපාදී ලෝකේ කොට නැගීම කියලා අහුවෙලා තියෙන්නේ ওই ටිකමයි. තමන්ට ගැළපෙන තමන්ට ගෝචර වෙන ක්‍රමයකින් ස්කන්ධ ධාතු ආයතන පරිච්ඡේදෝපාද ආදී ක්‍රමයකින් ලෝකයට අයිති දේ තෝරා ගන්නවා. ඒතකොට දකින්නවා සජීවී අජීවී වශයෙන් ලෝකයට අයිති මෙයින් එහා තවත් දෙයක් කියන්න නැහැ. මෙච්චර කොටු වෙලා තියෙන එක දකින්න. ඒ සියල්ලම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගන්න. මෙන්න මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගත්තට පස්සේ හරියට වැටහුණා නම් ඒක ඥාන අවබෝධයක්. ඉලක්කන තෝරා ගන්න. ඒ ටික වැටහුණා නම් මේ ලෝකේ අසාරයි කියලා තීරණයක් වෙන ප්‍රඥාවේ තීරණය. මේ ලෝකේ අල්ලංග හරවත් දෙයක් නැහැ. සාරත්වයක් නම් නෙමෙයි මේ සැරිසරන්නේ. ලෝකෙට ආයි කොතන කොයි විදියක් අරගන්න බැලුවා කවුරු වුණත් කෙබඳු තත්ත්වයකටපත් වුණත් අසාරත්වයක් නිසා ඒවා ගන්න සාරත්වයක් නැහැ කියලා දකින්න නෝනක් පහළ වෙනවා. ඒ ලෝකෙට ආයිති දේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන් වැටුණා නම් දුක්ඛ වශයෙන් වැටුණා නම් අනාත්ම වශයෙන් වැටුණා යථා ධර්මයක් වැටුණා මිසක් විකෘතියක් වැටුණා වෙන්නේ නැහැ. එතකොටම දෘෂ්ටිය සම්මා දිට්ඨිය වෙනවා. ඊට පස්සේ ඔහු කවදාවත් නිත්‍යයි සුඛයි ආත්මයි කියන කල්පනා කරන විකෘති කල්පනාවකින් ලෝකය ගැන බලන්නේ නැහැ. බලන්න ක්‍රමයක් නැහැ. ඇත්ත දැක්කට පස්සේ ගණනක් හදලා ගණනේ උත්තරේ ආවනම් ගණන් හදන ක්‍රමයේ වැටහිලා. එයා එකතු කරන ගණනක් හදලා ළමයා පුංචි ළමයාට හරි කමන්නේ. එයා එකතු කරලා හිටන් 3යි 2යි එකතු කරලා 5යි කියලා උත්තරේ එන්නේ හැටි පුංචි ළමයා දැක්කනම් දැනගත්තා. ඊට පස්සේ කවදා 3යි 2යි 6 වෙන්නේ නැද්ද? 7 වෙන්නේ නැද්ද? 8 හැම වෙන්න බැයිද? මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද හේතුව න්‍යාය ධර්මයට අනුකූලව ගණන් හදන ක්‍රමයේ දැකලා ඒ ක්‍රමයට පිළිතුර දැකලා අධ්‍යක්ීම ලැබුවාට පස්සේ 3යි 2යි 10යි කියනහම එහෙම එකක් එන්නේ නැහැ. එහෙම උත්තරයක් කවුරු හරි දුන්න මොහොතේම තේරෙනාට වැරදි කියේ. න්‍යායට අනුකූල උත්තරයයි දෙන්නේ නැහැ කියලා. ඒ උත්තරේ වැරදි කියලා නිගමනය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අනිත්‍යයි කියන එක දුක්ඛයි කියන එක අනාත්තයි කියන එක න්‍යායානුකූලව වැටහුණාට පස්සේ කවුරු හරි මොන විදිහින් කිව්වත් නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටියෙන් කිව්වොත් මොන දෙයක් ගැන හරි. ඒක ධර්මේ නන් නෙමෙයි ඒක වැරදි කියලා වටහා ගන්නවා ඒ මොහොතේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ විදිහට ගෝචර වෙලා තියෙන නම් කියපු දෙයක් ලෝකේ තියෙන දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක. ඒක ධර්මානුකූලයි කියලා වැටහෙනවා. එහෙනම් ගත යුතු තීරණය මොකද කියලා බලනකොට ඒ තුල සැරිසැරීමෙන් නම් කවදාවත් සනසුවක් නැහැ කියන එක වැටහෙනවා. කවදා හරි ඒකෙන් මිදුණ දාට දුකෙන් නිදහස් කියලා වැටහෙනවා. ඔන්න ඒ ටික වැටුණා නම් දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය වැටහිලා දුක්ඛ නිරෝධාර සත්‍ය නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශන ඥානය පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙච්ච එක නර කියන දහම් ඇස ලැබුණා කියලා. නැත්නම් සෝවාන් ඵලයටපත් වුණා. ඒ බුද්ධිලා මොන විදියකින්වත් ලෝකෙ පිළිබඳ තිබෙන පෙර තිබුණ දහම් දැනීම නිසා තිබිච්ච අසීමිත බලාපොරොත්තු සියල්ලම පිළිලා ගිහින් සියල්ලම කියන්නේ අසීමිත බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් පිළිලා යනවා. විරිච්ඡ ප්‍රමාණයක් ඊතුරු ප්‍රමාණයක් අපිට දැනගන්න බෑ. ඒක සංඛාර පිළිබඳව සංඛාර විකාර ආදි වශයෙන් වෙලා තියෙන මේ ලෝක විග්‍රහයක් තියෙන ලෝකේ පිළිබඳව දකින්න ක්‍රමයක් පංචවිධ ඤේය මණ්ඩලය කියන ලෝතර බුදුරන් වහන්සේ ඒක හරියටම දකින්න. උන්වහන්සේ දේශනා කළා තියෙනවා මේ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට අත්හැරිච්ච දුක ලෝකයේ තිබෙනා වූ නැත්නම් සංඛාර සහිතව දිවිච සම්බන්ධයෙන් හටගෙන ඉන්න ගොඩනැගිච්ච යම් දුකක් තිබුණා නම් පටිච්ච සම්පන්නව ගොඩනැගිච්ච යම් දුක් ක්‍රමයක් තිබුණා. ඒ අවබෝධය එනවා සමග ඔහුගෙන් අත්හැරිලා ගියා හරිය. උපමා කරනවා නම් මහා මොහොතට ඇඟිල්ල දාලා හිටන් උස්සපුවාම ඇඟිල්ලේ වතුර ටිකක් හිටින්නේ කොහොමද? මහා මොහොතේ වතුර කොහොමද? උපමා වෙලා කියන අත්හැරිච්ච හරිය මහා බුදු දාරන්නේ. ඔහුට ඉතිරි වෙලා තිබෙනා වූ සංඛාර කොටස නෑ ගොඩනැගෙන තියෙන කොටස ඇඟිල්ලේ ගෑවිච්ච වතුර විතරයි. මේක උපමාව. මහා පොළොවෙන් පස්තියක් නියපිට වගේ පෙන්වනවා. මේ දර්ශන ඥානී ලැබූ බුද්ධලයාගේ අත්‍යවිච්ච සංඛාර කොටස. මේ මහා පොළොවේ පස් විතරයි. ඉතිරි වෙලා තියෙන කොටස මේ නියපිට තියෙන පස් විතරයි. මේ එක උපමාවම පෙන්වනවා. මුංගට තරම් ප්‍රමාණයේ පුංචි ගල් කැට හතක් අරගෙන ඒක වැත්තකින් තියලා මහ පර්වතයක් ළඟ
අත්‍යවිච්ච කෙලෙස් ප්‍රමාණය මේ පරිවර්තේ නම්. ඔර ඉතිරිලා තියෙන කෙලෙස් ප්‍රමාණය මෙන්න මේ මුංගට 7 විතර ඇති. ඔයගේ විවිධාකාර උපමා වලින් පෙන්වනවා ඉතාලම සුළු මාත්‍රයයි ඉතිරි වෙලා තියෙන්නේ. මේක අනික් අයට හිතලා තේරුම් ගන්න අමාරුයි. සංඛාර වල ප්‍රමාණය දන්නේ බුදුරජාණන් වහන්සේ. යම් අවබෝධයකදී අත්‍යවිච්ච ප්‍රමාණයක් උන්වහන්සේ තමයි හරියට දකින්නේ. අනික් අයට අත්‍යවිලා තියෙනවා නමුත් අත්‍යවිච්ච ප්‍රමාණය තේරුම් ගන්න බෑ. ඉතිරි වෙලා තියෙන මට්ටමත් මෙච්චරයි මට තව ඉතුරු මෙච්චරයි ඉවරලා තියෙන කියලා ඕක දකින්න අමාරුයි. නමුත් ඔහුට එකක් දකින්න. මට ඉතිරි වෙලා තියෙන යම් ශේෂයක් තියෙනවා නම් ඒකේ හදවත් දැවෙන තැවෙන ගති ලක්ෂණ බොහොම අඩුයි. වික්ෂිප්ත වෙන මානසිකත්වයක් බොහොම අඩුයි. ලැබුණා කියලා උද්දාමයක් විනාශ වුණා කියලා තියෙන සංවේදීයක් කියන දෙකම ඉතාම සීමා වෙලා තියෙන බව වැටහෙනවා. යථාබෝධ එහෙම සීමා වෙන්න හේතුව මෙන්න මේ ධර්මාවබෝධය නිසා අසාරාක්‍ය දැක්ක නිසා කියලා වැටහෙනවා. අසාරයි කියලා දැක්කේ මෙන්න මේ ධර්ම න්‍යායයට අනුව කියලා වැටහෙනවා. අන්න එහෙම වටහා ගැනීමේ ඥානයක් පහළ වෙනවා. ඒකෙන් දැනගන්නවා මෙන්න මේ කෙලෙස් ප්‍රමාණය මෙන්න මේ යථා ධර්මයේ දැකලා අත්හැරී ගියා නැවත මතුවෙන්න හේතු නැහැ කියලා. ඒ හේතුවෙන් දැනගන්නවා සතර අපාගත වීමට හේතු වෙන දෝෂය මානසිකත්වයක් මට ගොඩ නැගෙන කිසිම හේතුවක් දැන් නැහැ. ඒ නිසා සතර අපායේ නිදහස් කියන කාරණේ අපට තේරුම් ගන්න පුළුවන් කියලා තමන්ටම දකින්න පුළුවන් ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන දවසකුත් එනවා. ඒක බොහෝ පහුවෙලා ධර්මානුකූලව සිහි කරලයි ඒක නිගමනය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වඳු අවස්ථාවකපත් වුණ කෙනෙක් දකිනවා. දැන් මං ඉතින් මොකද්ද වළඳුකෝ? වැඩි යුත්තේ මොකද්ද? අත්තරිය යුත්තේ මොකද්ද? ඒක දකින්න. දකින්නේ කොහොමද? එයා දකින්නවා කෙලෙස් හටගන්නේ කොහේද? කෙලෙස් හටගන්න හේතු වෙන්නේ මොනවද? අරමුණක් ආවොත් කෙලෙස් මතුවෙනවා. ඒ ක්ලේශය මතුවෙන්න අවශ්‍ය කරන අනුසය. නැත්නම් කෙලෙස් ආවොත් අරමුණු ආවොත් ඒ අරමුණත් අර එනකොට ඒ ස්පර්ශයෙන් කෙලෙස් මතුවෙනවා නම් ඊට තිබිච්ච හැඟවිච්ච කොටසක් මල්ලන් ඉතුරුයි. ඒක තමයි අර රාග අනුසය. පටිඝ අනුසයක් තියෙනවා. ගැටෙනවා නම් දූෂ්‍ය වෙනවා නම් ඒකෙත් මට්ටමක් තියෙනවා. ඒකට අරමුණක් ආපුවාමයි මතුවෙන්නේ. අන්න එහෙම අනුසය ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒතර එයා දකිනවා. මෙන්න මේ හේතුයෙන් මේ රාගය නැත්නම් මේ ද්වේෂය මතුවුණා. ඒ රාගය මතුවෙන්න ද්වේෂය මතුවෙන්න හේතුනේ මොකද්ද කියලා තවම දකිනවා. හේතුව දැක්කට පස්සේ ඒ හේතුව භයානකයි කියලා දකිනවා. ඒ හේතුව අසුරු කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ දුක් කරදරයක් බවක් දකිනවා. ඒ හේතුවේ ආදීනව දැකලා හිටන් සිහි කරලා හේතුව අත්හරිනවා. මෙන්න මේ ක්‍රමය තමයි ඊළඟට ඔහුට අවබෝධ වෙන ක්‍රමය. පරපත්‍ය රහිතයි. අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ කිව්වේ ඕකටයි. යම් කිසි කෙනෙකුට තීන විද්‍යාවක් ආවනම් ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ප්‍රබෝධය අඩු වෙලා බණ අහනකොට හෝ භාවනා කරනකොට හෝ නිින්ද යන්න එහෙම පටන් ගත්තා. නිිච්ච නැතුව යනවනම් ඒකට හේතුව දකින්නවා මනස අඳුරු වෙන හින්දා කියලා. මනස ඇකිලිලා යනවා. ඇකුළුණු මනස ආලෝකයෙන් එලි කළ හැකියි. ආලෝක කර්මස්ථානයක් ගත්තාම ඇකුළුම් සහගත ගතිය ඇති වෙන තීන විද්‍යාව දුරු වෙනවා. තීන විද්‍යාව දුරු කරගන්න ආලෝක අසිනේ ගන්න. ආලෝක අසිනේ කරන්නේ ඕකයි. කාමරාගයක් එනවා නම් එහෙම අසුභ කර්මස්ථානයක් ගන්න. සුභවසයෙන් සිහි කිරීම නිසා කාමයට හේතු වෙයි. අසුභයි කියන එකේ ධර්මතාවය අසුභ බව වැටහුණා. අසුභෙහි සුභ සංඥාවක් එනවා. මේ අසුභයි කියන දෙක සුභ සංඥාව නැති වෙන්නේ අරිහත් ඵලයට යනකොටයි සම්පූර්ණ නැති වෙන්නේ. එතකම්ම වැඩෙන්න ඕනේ. න සුභ සංඥාවෙන් ගත්ත නිසා තමයි කාමරාගයක් හෝ රූපාවචර දේවල් සුභ සංඥාවෙන් ගත්තොත් රූපාවචරයක් හෝ අරූපාවචර ධර්මයක් හෝ සුභ සංඥාවෙන් ගත්තොත් අරූපාවචර හෝ දෙයක් මතුවෙනවා ඒක. න කාමරාග රූපරාග අරූපරාග තුන මතුවෙන්න හේතුව ඒ දේ සුභ වශයෙන් ගැනීම. මේ හැම දෙයක අසුභයක් වශයෙන් දකින්න ඕනේ. සුභ වශයෙන් ගත්තොත් ලෝකෙ හැදෙනවා. ලෝකෙ හැදෙනොත් දුක ගොඩ නැගෙනවා. ප්‍රයත්න කෙලවර වෙන්නේ නැහැ. ඉතින් මේක දැක්කට පස්සේ තමන්ගේ නුවණට දකිනවා දුක විවිධාකාරයි. මේ දුක සහ දුකට හේතුව දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගය කියන ක්‍රම හත අප්‍රමාණයි කියලා දේශනා කරනවා. ටිකක් නෙවෙයි. මේ දුක්ඛාරිය සත්‍ය දැන ගැනීමට අකුරු අප්‍රමාණයි. පද අප්‍රමාණයි. ව්‍යංජන අප්‍රමාණයි නිරුක්ති අප්‍රමාණයි.
එහෙනම් පොතකින් දුක්ඛාර සත්‍ය විග්‍රහ කරලා පොත් ලියන්න ගියොත් එහෙම ඔන්න සියලු දුක්ඛාර සත්‍ය වෙන ක්‍රම ටික ලිව්වා කිව්වොත් එහෙම ඒක අමෝලික බොරුවක්. මෙන්න මෙච්චර පොත් ගානකින් අප්‍රමාණයේ ලියලා කරලා ප්‍රමාණයක් නම් ලියලා කවදා හරි ඉවර කළා එහෙම. ප්‍රමාණ වෙච්ච දෙයක් ලියලා ඉවර කරන්න පුළුවන් කිව්වත් අප්‍රමාණයක් ඉවර කරන්න බෑ. නම් බුදුරන් වහන්සේ දේශනා කරනවා දුක්ඛාරය සත්‍ය විග්‍රහ කිරීමට අකුරු අප්‍රමාණයි. පද අප්‍රමාණයි. එතකොට බෙදීම් අප්‍රමාණයි. නිරුක්ති අප්‍රමාණයි. එන විවිධාකාර ක්‍රමවලින් දුක්ඛාරය සත්‍ය විග්‍රහ කළා. දුක්ඛ සමුදය සත්‍ය විග්‍රහ කළා දෙන්න. අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් නිරුක්ති අප්‍රමාණයි. දුක්ඛ නිරෝධාරය සත්‍ය වටහා දීමකට යම්තරක් ධර්මයේ ගන්නවා. අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් නිරුක්ති අප්‍රමාණයි. මාර්ග ආර්ය සත්‍ය පෙන්වීමට විග්‍රහ කරන්න ගන්නවා නම් අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් නිරුක්ති අප්‍රමාණයි. එහෙමනම් කවදා පොතකින් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙම චතුරාර්ය සත්‍ය දැනගන්න ක්‍රම ටික වෙන්න කියලා දෙන්න ගියොත් එහෙම අප්‍රමාණයක් ලියලා ඉවර කරන්න බෑ. නමුත් චක්‍ර ටිකක් දීලා තියෙනවා තෝරාගන්න මූලික. දේවරත් චක්‍රේ කියා දුන්නාට පස්සේ වැඩි කරන හැටි කියා දුන්නාට පස්සේ වැඩි කිරීම ප්‍රමාණය වැඩි කරලා හදන ගණන් අප්‍රමාණයි. දේවරත් චක්‍රේ දැනගත්තා නම් දේවරත් චක්‍රේ දැනගෙන ඉවරලා දේවරත් චක්‍රයෙන් වැඩි කරන හැටි දැනගත්තා නම් කොච්චරද ගණන් තියෙන්නේ ඒ ගණන් දෙකෙන් වැඩි කළා හිටන් ගණන් කීයද? මේ කොච්චර ගණන් තියෙනවද සංඛ්‍යා? සංඛ්‍යා නැති ගණන් දෙනකොට තව හැදිසේ. කල්ප 1 2කින් වැඩි කරොත් කල්ප දෙකක් වෙනවා. කල්පයත් අසංඛ්‍යයි. අසංඛ්‍ය කල්ප 2කින් වැඩි කරොත් ඒ වගේ දෙගුණයක් වෙනවා. මම දෙකේ වැඩි කිරීමේ චක්‍රය ඉගෙන ගත්තා නම් එහෙම පොඩි චක්‍රයක් තියෙනවා. හදන්න පුළුවන් අප්‍රමාණ. තුන් අර චක්‍රය ඉගෙන ගත්තා නම් තුනේ වැඩි කරන හැටි ඉගෙන ගත්තා නම් අප්‍රමාණ ගණන් හැදිය හැකි ඉජාත. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ තියෙන චක්‍ර. ධර්ම චක්‍ර. පටිච්චසමුප්පාද ධර්ම චක්‍රය. ධර්මයක් නෙවෙයි. ධර්ම චක්‍රය. ඒ චක්‍රානුසාරයෙන් හදන්න පුළුවන් අප්‍රමාණ ගණන්. යම් යම් දුකක් එනවා නම් දුක් විවිධාකාරයෙන් ભેද වෙනකොට දුක්ඛාරය සත්‍ය කියන වචනේ විවිධාකාර දුක් වලින් විග්‍රහ වෙනවා. කායික දුක, මානසික දුක කියලා වෙන් කරගන්න. කායික දුක් කොච්චර තියෙනවද? ඔළුවේ කැක්කමත් කායික දුකක්, බඩේ කැක්කමත් කායික දුකක්, අතේ කැක්කමත් කායික දුකක්, හඳිපන් නැති වෙන එකත් කායික දුකක්, ලෙඩ හැදෙන එකත් කායික දුකක්, විවිධාකාරයි ඔක්කොම. එකින් එක විග්‍රහ කළා ඉතින් හැදෙන කායික දුක් හැදෙන ක්‍රම රටාව කියන්නේ කිව්ව මෙන්න මේ කායික දුක් වෙනවා කියලා කොච්චර කියලා ඉවර කරන්නේ. හැබැයි Tamante යම් කිසි ප්‍රශ්නයක් මතුවෙනවා. හැදිච්ච ලෙඩක් තියෙනවා. මේ කාය නිසා ඔය ලෙඩේ හැදෙන්නේ. ඔබේ කායික දුක. අනේ මෙහෙම ලෙඩ හැදෙන කාය නම් මට එපා. මෙහෙම කාය නම් කිසිම සාරත්වයක් නැහැ. කොහොමද මෙහෙම ලෙඩ හැදිලා ඉන්න කායික සාරත්වයක් එන්නේ? Taman දැක්ක අරමුණු කරගත්ත ලෙඩේ මුල් කරගෙන. ඒකෙන් කායික දුක දැකලා. ඒ හේතුවෙන් දුක්ඛාරය සත්‍ය දැනගන්න ක්‍රමයක් තියෙනවා. මේ විවිධාකාර ක්‍රම. හැදෙන ඔළුව කැක්කුම. ඒ ඉවසන්න බැරි ඔළුව කැක්කුවම සිහි කරලා. මෙහෙම ඔළුව කැක්කුමක් හැදලා මේ කායික දුකක් විඳින්න සිද්ධ වෙන්නේ මේ කාය තිබිච්ච හින්දා. කයක් නැත්නම් ඔළුව කැක්කුමක් මොකාට හැදෙන්නේ? එහෙනම් ඇයි මේ කය හොඳයි කියලා ගත්තේ? නිකන් කය හැදුනා නෙවෙයි. යන්න පටන් ගත්තා මුල අරමුණු කළා එතන. ඉතින් ওই මාධ්‍යයෙන් ගිහිල්ලා වෙලා කය හැදිච්ච හැටි දැකලා, හිත හැදිච්ච හැටි දැකලා, කයයි හිතයි හටගත්ත නිසා හැදිච්ච ඔළුව කැක්කුම දුක දැකලා එහෙම දුක් දෙන්නා වූ දෙයක් නම් මට එපා කියලා ඕකෙන් තීරණය කළාත් යන්න පුළුවන් දුක්ඛාරය සත්‍ය දකින්න. චක්‍රේ දීලා තියෙන චක්‍රානුසාරව හදා බලන එකයි තියෙන්නේ. විවිධාකාර ක්‍රම වලින් හදලා බැලියේ. ඉතින් මේක තෝරා ගන්න බැරි අය චක්‍රේ සීමා කරගෙන ඉඳන් සීමාවත් තුළ ඉඳලා හිටන් දුක්ඛාරය සත්‍ය පනවන්න ගියොත් මොකද වෙන්නේ? අවබෝධය ලබා ගන්න බැරුව යනවා. පද පරම වෙනවා. පදේට සීමා කරගත්ත දෙනක ඉන්නවා බුද්ධිය විනවලා යථාර්ථය දකින්න නැතුව. ඉතින් ඒ වගේ යම් කිසි ධම්මැස පහළ වුණා නම් ওই ටික දකින්න පටන් ගන්නවා. ඔය වගේ මාධ්‍ය අතුලින් චතුරාර්ය සත්‍ය දකින්න. ඊට පස්සේ දැකපු චතුරාර්ය සත්‍ය තුලින් එක දුකක් තුලින් දැකලා අනික් සියලුම දුක් වලට සාපේක්ෂව මයින්ඩ් පටන් ගන්නවා. දකින්න පටන් ගන්නවා. ඔළුව එකක්ම මෙහෙම අමාරුයි, බලය අමාරුවත් ඔය වගේ.
අන්තිමත් කැක්කමක් හැදෙනවා තියසන් බලු ඒත් ඔහොමනේ අමාරු. ඒකයි සඳහයි මේක ලංකාවේ. ඒක අඩුයි මේක වැඩි කියන්න බෑ. කකුලේ අතේ පහේ ගෙඩියක් හැදෙනවා හැදෙන හිටම හැරපිරලා ඉදිමිලා පටන් ගත්තොත් වේදනාව දෙන්න පටන් ගත්තොත් ඔළුවේ කැක්කමත් එකයි ඒකත් එකයි ඒක දෙකෙන්නේ. අරක හොඳයි මේක වැඩි මේක අඩුයි අරක වැඩි කියන්න එහෙමවත් බෑනේ. දකින්න විවිධ ක්‍රම ඕනේ. ගාකින් වැටුණා. හොඳට හිටව මනුස්සයාට වෙච්ච දෙයක හැටි. අතපය කැඩලා ගියා. දැන් නැගිට ගන්න බෑ. අනේ මේ කය හින්දානේ. හොඳයි කියලා කය හදාගත්තා උනේ නරකක්. ඉතින් ඔය ආයෙත් ඕක විතරක් මේ කයට හැදෙන්නේ. අන්න මුල පටන් ගත්තා ඒක. බලාගෙන යනකොට ඥානය මත වේඳ පටන් ගන්නවා. විවිධාකාර දුක් එන හැටි. කය නිසා මුල් වෙන හැටි. කය මොනවද තිබුණේ? ඇස තිබුණා, කන තිබුණා, නාසය තිබුණා, දිව තිබුණා. ශරීරයේ ඔය ඔක්කොම විතර කය කියන එක හැදුවා. මොකක් නිසාද මේක හැදෙන්නේ මොනවාද ආසාවෙන් ගිහිල්ලා. දැන් මේක දෙකට පටිච්චසමුප්පාදයට බහලා යනවා. ජාති හැදුනේ කොහොමද? භව නිසා, භව හැදුනේ කොහොමද? උපාදාන නිසා, උපාදාන හැදුනේ කොහොමද? තණ්හා නිසා, තණ්හා හැදුනේ කොහොමද? වේදනා නිසා. ඔය ආදි වශයෙන් එකිනෙකට එකිනෙක බලාගෙන චක්‍රයට දාගන්න. දාගෙන බලපුවාම අන්තිමට වෙනවා සංකාරය නිසා හැදුනා, සංකාර හැදුනා අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිරෝධ කරගත්තා සංකාර නිරෝධයි, සංකාර නිරෝධන විඥාන නිරෝධයි. ඉතින් දැකලා අනිත් පැත්ත. එහෙනම් උදා වෙන හැටි දැක වැය වෙන හැටි දැක. යම් දුකක් උදා වෙනවා නම් මෙන්න මෙහිම උදා වෙයි. ඒක මතු නොවෙන්න සාහකුලින් නැති කරන්න බෑ. ඒ දුක උදා වෙන ක්‍රමේ වැය කරලා දාන්න ඕනේ. නේ අවිද්‍යාවයත් වාසයේ විරාග නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ මේ චක්‍රීය වහින්න. එතන වැය. එහෙනම් කේනා තේන අනිත්‍ය. කුමන අර්ථයෙන්ද අනිත්‍යයි කියන්නේ. උපාද වයත් තේන අනිත්‍ය. උපාද දකින්නවා වය දකින්නවා මේ අර්ථයෙන් අනිත්‍යයි කියන්නේ. කොමකින් උපාද දකින්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී පටිච්ච සමුප්පාදයෙන් උපාද දකින්න. අවිද්‍යාවත් අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ ආදී මේ වැය චක්‍රේ වැය දකින්න. එහෙනම් උපාද වය දැකන අනිත්‍ය දැක්කා. උපාද වය දකින්න පටිච්ච සමුප්පාදයේ උපාද පැත්තයි වැය පැත්තයි දකින්න ඕනේ. හරි ඒක පටිච්ච සමුප්පාදයන් පස්සේ සෝදාමන් පස්සේ දැන් පරිච්ඡේද දැකනවා ධර්මයේ දැක්ක. ධර්මයේ දැකනවා ධර්මස පහළ වුණා. ඔහු සෝදාපා. ආයිත් ඔහු වෙනස් කරන්න බෑ. මෙන්න මේ ධර්ම සටහාවක් තියෙනවා. මේ චක්‍රයට සීමා කරගෙන නම් චක්‍රයේ කියෝ හිටියද මේක දකින්නේ නැහැ. චක්‍රයේ තියෙන්නේ යමක් ඒ චක්‍රානුසාරව ගොඩ නැගින හැටි ඒක නතර කරන්න ඕන නම් නතර කරන ක්‍රම සටහාවක් කියන දෙක පෙන්වා තියෙන උද්‍යාවේ චක්‍රය දෙක තමයි පරිච්ඡේදසමුපාදී ගොඩ නැගින එකයි කියලා දාන්නේ. ඔය ටික දකින්න ඕනේ. අන්න එතකොට අපිට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. දැන් ඊළාට මට ඇතිලා තියෙන මොන જાතියකින් දුකක්ද? එහෙනම් දුකකට මුලක්ද? මනසේ බලපාන. දුකක් නම් જાතියක් ගොඩ නැගිලා එන්න ඕනේ. ගොඩ නැගිච්ච જાතියට ගෝචර වෙන්නා වූ යම්කිසි විපරිණාමයක් ඇද්ද? ඒකෙන් දුක හට ගන්නවා. යමක් අසහනකාරී වුණා නම් ඒකෙන් දුක හට ගන්නවා. සංතාපයක් ඇති වෙන දෙයක් සිද්ධ වුණා නම් දුක හට ගන්න මුල් වෙනවා. එහෙනම් සංතාපයක් හට ගැනීමට හේතු වුණා જાතියක් ඇසුරු කරන්න ගිහිලා જાතියෙන් තමයි බලාපොරොත්තු වෙන දෙයක් සිද්ධ වෙනවා. කැමැත්ත එකක් වෙන්නේ සුද්ධ වෙන්නේ තව එකක්. දැන් සංතාපය සංවේගයක් ඇති වෙන පටන් ගන්නවා. ඒකෙන් දුක පොළ නැගිලා. අනේ මෙහෙම දෙයක් නෙමෙයි මේ කයෙන් බලාපොරොත්තු වෙන්නේ. හොඳ ලස්සනට හැදෙන්න ඇඳලා බලඳලා මෙහෙමයි යන්නේ. ඊනේ නැවුවේ එහෙම. ඉතින් මේ தත්ත්වය ඉඳලා තරුණියෙක් වුණාට පස්සේ ඉගෙනගෙන මෙහෙම කරලා තාවියක වැඳලා කෝට් මේ ඇඳලා මේ ඇඳලා කල්සම් ඇඳලා යන්නේ මෙහෙමයි. ඉතින් හිතේ රඟපාන. ඔහොම රඟපපා එනකොට හැපුණා පස්සේ වාහනේ. අතපය කැඩුණා. මොකද සිද්ධ වුනේ? අනේ මම බලාපොරොත්තුනේ කය අරන් මොනවා කරන්නද මට සිද්ධ වුනේ මොකක්ද? නමුත් මේ මෙච්චර මම මේ සුන්දර ලෝකයා බලාපොරොත්තුනේ මොන જાතියේ කයක් අරගෙන. අන්න ධර්මානුකූලව බැලුවේ නැහැ. මොකක් නිසාද? බලාපොරොත්තු වෙන ගොඩනගන සුන්දරත්වයේ අවිද්‍යාව සමග ගොඩනගලා ඒකෙන් අර ආදීනව වහනවා. ඒතොර ඇත්ත වෙන්නේ නැතුව යනවා. මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි පායුග නැතිවම දකින්න තුලා. මේ ආදි වශයෙන් ඔය සින්දු ඉදන් හදලා තියෙනවා. දහම් සංකල්පන ඇතුළත් වෙනවා. අනේ මට මිරි වැඩ සමහර සපත්තු දෙකක් ගන්න නැහැ කිය අඬලා දුක් වෙවි යනකොට කකුල් දෙකම කපලා ඉන්න මිනිහෙක් දැක්ක. අනේ මං වාගේ හිටපු මිනිහෙකුට මේ වෙලා තියෙන්නේ.
මම මේ සපත්තුල තුනලු. ඒ මිනිහට කකුල් දෙකක් නැහැ. මම මේ ශරීරයත් ඒ જાතියේ එකද නැද්ද? මාත් කොතන හරි ඇදගෙන වෙලා තමයි කකුල් දෙක කපන්න ඕන ලෙඩක් හැදිලා හරි මොන සපත්තු. අනේ මට මේ යන්න පුළුවන් මම හොඳට ඇති. වැඩක් නැති බොහෝ දේවල් හිත තියන්න හොඳට. ඕකාචරණ අවබෝධය. ඔතනින් පටන් ගෙනත් යන්න පුළුවන්. ඒකයි කියන්නේ අප්‍රමාණයි. පද අප්‍රමාණයි. ව්‍යංජන අප්‍රමාණයි. නිරුක්ති අප්‍රමාණයි කිව්වෙත් ඕකයි. තෝරාගෙන අන්තිමට ගියා නිවන්ට යනකම් ගියේ. හැබැයි මූලික ධම්ම අවබෝධය ඇති කෙනාට තමයි හැම ආරමුණක්ම එනකොට ධර්මානුකූලව දැකලා දකින්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මූලික අවබෝධය ඇති කෙනා ওই විදිහට දැක්කහම විවිධාකාර ක්‍රම වලින් ධර්ම අවබෝධය ලබනවා. එහෙනම් මේකට අහවල් කර්මස්ථානයේ නිවන් දකින්න කියලා එකක් වෙන් කරන්න බෑ. අපේ ශාසන කතාවල තියෙනවා එක්තරා තෙරණින් වහන්සේ නමක් නිවන් අවබෝධ කරගුවා. අවසරට මොකද කරන්නේ? වතුර භාජනයක් අරගෙන එක්තරා ස්ථානයකට ගිහිල්ලා ඒ තෙරණින් වහන්සේ අතපය හොදලා මොන හොදලා ඉතුරු වෙච්ච වතුර ටික එතන හලනවා. පොඩි බෑවුම් තියෙන තැන. පස වේලිලා තියෙන්නේ. ඉතින්ලා එතන හලකුණා ටිකක් දුර ගිහිල්ලා එහෙම හිඳිලා ගියා පොළොව. දැක්ක ටිකක් දුර ගලාගෙන ගිහිල්ලා හිඳිලා යනවා. අපිට මේ පේන සමාජයත් මෙහෙම. හැදිලා වැඩිලා එන පුංචි ළමයි පේන්නේ. නැගිලා ඇවිල්ලා හිටන් අවසාන තියන් ඉතලා අතලමගේ මෙන්න මේ වතුර හිඳිලා ගියා වගේ මැරිලා පොළොවට පස්සලා යනවා. අනේ ඇතර ජීවිතේක. දැන් ওই වණ පොතේ තිබුණේ නෑ එයාගේ හිතට ආවේ. ඒ දෙන්නාසේ මොකද කරන්නේ ඊළඟ දවසේ තරවගෙන වතුර ටිකක් අරගෙන අතපය හොදලා අතන හැලුවා. ඊට ඉස්සෙල්ලා දවස් ටිකක් බොගලා තිබිච්ච එකට වතුර දාලා තව ටිකක් ඈතට ගිහිල්ලා ඒක හිඳිලා ගියා. අනේ අපේ සමාජයත් මෙහෙමනේ ගොඩ නැගිලා ඉන්නේ. ළමා කාලේ ගොඩ නැගිලා ඇවිදලා ටිකක් තරුණ වයසට ගිහිල්ලා ඊට පස්සේ එින් එහාට යනකොට ජීවිත විනාශ වෙලා. හරියට මේ ටිකක් දුර ගිහිල්ලා කෙරවලට යනකොට ටිකක් දුර ගිහලා ඉතින් ගිය වතුර ටික වාර. වතුර හිඳිලා ගියා වාර. මෙහෙම ජීවිත අරගෙන මේ මිනිස්සුගේ සන්තෝෂයේ සුරංගනා ලෝකම වාගේ නිකම් හිතවිලි ධාරාවල් නගලා ගියා. තුන්වෙනි දවසේ ඇදලා ඉතින් අර විදිහටම අතපය හොදලා ඉතුරු වතුර ටික හැලුවා. කෙරවලට ගිහලා හිඳිලා ගියා. අනේ අපේ ජීවිත හොඳයි කියවර කවදා හරි කොච්චර හොඳින් ඉඳ හැදුවා. මේ ජීවන චක්‍රයේ මෙහෙම ගලාගෙන ගිහිලා හිටන් නා කියලා මැරලා යනවා. ඔය මිනිහට කවුද ඉන්නේ? මේකද ජීවිතේ. මේක ඉඳගෙන මේ සුන්දර ලෝකයක් හදන්න. මෙහෙම ජීවිතයක් අරගෙන මේ ලෝකේ අල්ලා ගන්න දඟලන්නේ. මොනතරම් මායාවක්ද මුලාවක්ද කියලා හිතනකොට ප්‍රඥාව පූර්ණ වෙලා හරි හත්තරපත් වෙනවා. ලෝකේ අසාරයි කියලා වැටහිනවා. දැන් බුදුරන් වහන්සේගෙන් අහගත්ත බලක් නෙවෙයි තියෙන බුදුරන් වහන්සේ චක්‍රය දීවා තිබුණා. චක්‍රානුසාරයෙන් හිතන්න පුරුදු වෙනවා. ඒ හිතන එක බුදුරන් වහන්සේ මෙහෙම හිතවා මෙහෙම කියපන් කියලා දුන්නේ නෙමෙයි. ඔන්න ඔය චක්‍රානුසාරයෙන් හිතන්න පුරුදු වෙනවා. මෙන්න චක්‍රය. මෙන්න හටගත්ත දෙයට විනාශ වෙන ආකාරය. හටගත්තම කිසිම දෙයක් සදාතනික පවතින්නේ නැහැ ලෝකෙ. කොච්චර සුන්දරයි හොඳයි කිව්වත් හටගත්ත හැම එකක්ම නැත්නම් ඒවා ওই විදිහටම විපරිණාමයෙන් නානා භාවයටපත් වෙලා විනාශයටපත් වෙනවා. මෙන්න මේක ටිකක් හිතලා බලන්න පුරුදු වෙලා කියලා දුන්නා කරනවා. සබ්බේ පිමේ පියේහි මනාපෙහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතන අවින්නා පච්ච වේකිතප්ප. කයිදා නිතර මෙනෙහි කරන්න කිව්වා. මේ ප්‍රියයි මනාපයි කියන නානා භාවයටපත් වෙනවා. බලාපොරොත්තු වෙන එක ආකාරයක් සිද්ධ වෙන වෙනස් ආකාරයක්. ඔයව ගිහින් අන්තිමට පවත්තන්න බලාපොරොත්තු එක පවත්තන්න බැරි තාත්තලපත් වෙලා විනාශ වෙලා යනවා. ওই ධර්මතාවය අහක් කරුව බලාපොරොත්තුවක් නෑ ලෝකේ පවත්පත් උදේ. මොනවා බලාපොරොත්තු අපේ හිඳු බලාපොරොත්තු වෙන ගොඩනැගෙන දේ ඔය જાතිය. බලාපොරොත්තු නොවන ආකාරයේ විපර්යාසයන්ටපත් වෙවි ගිහිල්ලා අන්තිමට විනාශ වෙලා යනවා. ඒක පවත්වා ගන්න කොච්චර බලාපොරොත්තු වුණත් එහෙම જાති එකක් ලෝකෙ තුල නෑ. ඔන සිද්ධාන්තයේ හිතලා බලපන්. අන්න බුදුන් වහන්සේ චක්‍රයක් දුන්නේ. ධර්ම චක්‍රය. චක්‍රානුසාරයෙන් හදලා පුරුදු වුණාට පස්සේ ඉතින් පැත්තකට ගිහිලා කල්පනා කරනවා. බුදුරයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. ඇතර බලාපොරොත්තුවක් තියාගත්තොත් සදාතනිකට එහෙම තියනවාද කොහෙද? හිතලා බලන්න. දාන සංකල්පන. හිතනවා මොන එකක් හිතන්න ගියත් අන්තිමට බලනකොට කොහෙද හිතුවේ? මොකද්ද හොඳ තනතුර? ජනාධිපති වෙන්න ඇන්නේ. ජනාධිපතිලාට මොකද වුනේ? බලාගෙන යනවා. වෙන්නත් නම් කියන එක විලා තිබුණාද? වෙන්නත් නම් කියන එක අවසන් වුණේ කොහොමද?
පොඩ්ඩක් කල්පනා කරලා බලනවා පැත්තකින් ඉන්නේ දහම් සාකච්ඡා. අනේ හොඳට පාරේ ඇවිද මිනිහා. මහා ඕනකමින් උඩ පැනලා ඡන්දෙන් දිනුවා. ජනාධිපතිලා හිටන් බොහොම සන්තෝෂ වුණා. එයාට මොකද උනේ? එච්චර කාල නිදහසේ ගිහින් මිනිහට අද මල මුත්‍රා කරන්න යන්නත් ගාඩ් එකක් ඕන. යන්න බෑන් දොට්ට වහයි. මොකද්ද සිද්ධ වෙන්නේ? කෑම එකක් ගෙනාව 10 දෙනෙකුට දෙන ටික ටික දීලා හිටන් පැයක් විතර ඉඳලා වනේ කන්නේ. කවුරු වහ බීලා දෙනවද දන්නේ නැහැ, කොහෙද දෙනවද දන්නේ නැහැ, කොහොම අතල දෙනවද දන්නේ නැහැ. වතුර එකක් බොන්න ගිය පුරවන්න පොඩි. ඒක බොන්න ගියා බැලුවා පොදුවේ බොන්න එකකින් හරි අරගෙන තව එකෙක් බොයි එක බලා ඉඳලා වතුර එක බොන්න මට වහ දෙයි දන්නේ. ඇයි? සත්‍යතානාතේ ලොකු නිසා විරුද්ධකාරියත් වැඩි. ඕක ගසා ගන්න නැත්නම් ඕකට තරණ කරන අය මරලා හරි මම ওই තත්ත්වෙටපත් වෙනවා කියන අය බොහෝම ඉන්නවා. එයා ලෝකේ තෘෂ්ණාවෙන් මැරිලා ඉන්න ලෝකේ සම්පත්තිය වැඩි එක අල්ලපු තරමටම ඕකට හැකවරණක් කරගන්න දෙනවා බයෙන් ඉඳත් වෙනවා. එන සැනසුමක් බලාගෙන ජනාධිපතිලා බයෙන් ජීවත් වෙලා අන්තිමට මොකද මේ මොනවා කියලා අතාරි ගියේ නැහැ. ජනාධිපතිලා වැඩි කල් නම් ඉන්න හැම වෙලා නැහැ. එක්ක අතරමඟ කාගේ හරි මැරෙකුගේ දෝෂණයකට ගොදුරු වෙලා මරණයටපත් වෙනවා. එහෙනම් අන්තිම කලාතුරකින් කෙනෙක් තමයි බේරිලා ඉඳලා හිටන් ඒක යන්තම් ගන්න ලහ කියලා දැන් නම් ඔක කළා ඇති. කියා නිදහස ලබා ගන්න. ජනාධිපතිලා නම් නිදහස ලබලා ඉඳලා නැහැ අන්තිම එක. එයි මෙහාදී ඔක්කොම පට්ටම් වල සත්‍ය වෙච්චද? අනේ මට කෝටිපතියෙක් වෙන්න දැන්න. කොච්චර සුන්දර ලෝකයක් මවනවා. එහෙම වුණොත් මෙහෙම මාලිගාවක් වගේ හදලා මේ වගේ ඉඩම හදලා මේ පැත්තේ මල්වත් හදලා මෙහෙමයි ඉතින් අපි ඉන්නේ. සඳලු කලේ හදන්නේ මෙහෙමයි ඔක්කොම හිත හිතා ඉන්නේ. එච්චර මහ ගොඩක් නෑ සාමාන්‍ය ගණන කරන ලක්ෂ 50ක් හරි හම්බුණා සුවිසියක් හරියදී. ඕක ආරංචි වෙනවා වටපිටා ඉන්න දාමරික මැරෙයින්ද. මොකද දැවෙන්නේ? ආරංචි වෙනවා වත්තරේ හරියලා පුංචි ලිපියක්. අහවල් කෝටිපතියාගේ ළමයා පැහැරගෙන ගිහිල්ලා. ළමයා ආපහු දෙන්න ලක්ෂ 50ක වන්දියක් ඉල්ල. ඉතින් ආන්තරික මට මොකක් කිව්වේ? දැන් මගේ වන්දි ගන්න ළමයා වගේ ළමයාත් ඉස්කෝලේ යවන්නේ කොහොමද? අර ඉතින් ඕක හංගලේ වෙලා ඉතින් වගේ ඉල්ලුවොත් මගේ දරුවා මට සල්ලියට වැඩියලු. එහෙම වුණොත් මොකද කරන්නේ? අනේ මගේ මාලිගාවල් හදලා ආත්මාලිගා ඔක්කොම දෙදෙනා. කොච්චි මේ ළමයා නම් දැන් තනිය ඉස්කෝලේ යවන්න බෑ කවුරු හරි ළමයා කියලා යවන්න ඕනේ. ළමයා කියන එකක් අල්ලගෙන ඔච්චර ගිනියනවා. නිදහසේ අපූර්වට බුදියාගත් එකක් ගොරෑ දැද. දැන් මොකද ඒලා බුදියන මුල. ඔයාලා පොල් බැට්ටක් ගන්න තොඩ විසලා හැරෙනවා. දැන් ගෙට හොරු වරි දන්නේ. මල්ලගේ සල්ලි තියෙන බව දන්නේ. අර සුන්දර ලෝකේ බලාපොරොත්තු කෝටි ගන්න. ඔකට කීයක් වද දෙනවා. ඔය වද විදලා හරි රැකවන්න කරගෙන හරි අන්තිමට හිටියත් අන්තිමට බයෙන් නැරලා යනවා මිස වෙන මොකක්ද දෙන්නේ කවදා හරි මරණේ නේද. අර මුදල් එකක්වත් තරහ යන්නේ නැහැ තිබ්බ තැඟු. ඕ නැවතියන් කියන්නේ එකක් සල්ලි කෝටියක් තිබුණත් නෑ. සල්ලි මිටියක් කෑ ගහන්න යන්න පලා දිනවා. පොඩ්ඩක් හිටහම ආත් වෙනවා කියන්නේ ඉන්නවා. නෑ ඒවා නිහඬයි ඔක්කොම. අපි ඉදලා හඳ නගනවා ඒක මගේ කියන. ඒ වස්තු නිහඬව තියෙනවා. ඔබගේ කාගේවත් නෙවෙයි මම කියන්නේ. මොකಾದ අයිති කරගන්නේ මං උගේ. ඒ වෙලාවට විතරයි. හැබැයි මම උන් හැකින්නේ නෑ. උන් මාව රකින්න සල්ලි පොට්ටෙන් හිතන්න බලන්න සල්ලි පොට්ටෙන් යතරම ගියා. මෙන්න අපි දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. අජීවී විදිහට සජීවී විදිහට ආරෝපණය කරගෙන ගසක් කතා කරයි සල්ලි මිටියක් කතා කරයි ඔයගේ අපේ තියෙන රචනා ක්‍රමය. මෙන්න මේවාදී අපි දකින්න පුරුදු වෙනවා. මේ දහම් ක්‍රම. ඒදාගෙන වචන අප්‍රමාණයි, පද අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි. මෙන්න මේ ආකාරයෙන් දකිනකොට ඒකේ තියෙන සත්‍යය දකින්න. මේ උපමා කතා තියෙනවා. ජාතක කතාවලත් උගා තියෙන උපමා කතා. පව කාලයක් යනකොට මේ උපමා කතාව වෙච්ච සිද්ධියක් හැටියට උපනංගලා ජාතක කතා සාහිත්‍යය. ඊට පස්සේ අපි රැවටෙනවා. අපි විශ්වාස කරනවා මේ වෙච්ච සිද්ධියක් හැටියට වෙන්නේ උපමාවක් වශයෙන් දුන්නේ. නම පස්සේ කාලෙක වෙච්ච සිද්ධියක් හැටියට කිව්වහම මේක එහෙම වෙලා තියෙනවා කිය අපි එහෙමත් අදහස් ගන්නවා. නමුත් ඒකෙන් පෙන්වෙන්නේ උපමාවෙන් අපි ගත යුතු හරයක් තියෙනවා. ඒකයි තෝරගන්න. මේ පෙරණි කතාවක් තියෙන ආනන්ද හාමුදුරුවෝ එක්තරා බූරු රජෙක් කියලා උපන්න කාලයක් තිබිලා. ඉතින් මොකද කරන්නේ? තරුණ බූරුවට හරි ආසාවක් තියනලු බූරු දෙනක් හොයාගන්න.
ඉතින් වැඩ කරන්නේ නැහැලු කම්මැලිලු ඔය වගේ ඉන්නකොට බෝසතාණන් වහන්සේ ළඟ තමයි බూరు වයලා උපන්නේ. උන්වහන්සේ බ්‍රාහ්මණ කුලයක ඉපදලා ඉන්නේ. ඉතින් උඹට මොකද මේ කල්පනා කරගෙන ඉන්න මොනවද අරුපාදු? කන්න බොන්න තියෙනවා ඔක්කොම තියෙනවානේ කියනකොට ඉතින් බැරි දෙන කිව්වල මට මෙහෙම බూరు දෙනක් ඕනේ කියලා. ඉතින් ලස්සන හොම්බක් තියෙන මේ හැඩවැල තියෙන මෙන්න මේ જાතියේ බూరు දෙනක් උඹට මම හොයලා දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි ඒතර උඹට දෙන කෑමයි මට තව එකකට දෙන්න නෑ. දවසේ උගේ කෑමෙන් දෙකෙන් පන්දුවක් මම ඒක ඉද දෙන්න. ඉතුරු දෙකෙන් පන්දුව උඹට දෙන්න. උඹේ බూరు දෙන තියාගන්න. ඉතින් උඹලා දෙන්නට පස්සේ පැටවුන් හම්බ වෙනවා. මට නම් උපින් දෙන්න දැන උඹේ කෑම වෙලා ආයි බෙදෙනවා. බෙදලා හිටන් කොටසක් පැටවුන් දෙන්න. ඉතුරු හතරෙන් දෙක ඔබට දෙන්න. මේ මෙහෙම කියාගෙන ගියාම මේකේ තියෙන දුක් කරදර. අනේ ස්වාමීනි මට බూరు දෙන්න එපා. මම ඉන්න විදිහට ජීවත් වෙන්නම් කියලා අන්තිමට දැනසනලු. අර බూరు ගන්න. දැන් මේ අපේ උපමා කතාව. දැන් මේ වගේ අපි දකින්න ඕනේ. යම් සම්පාත්තියක් කියලා හිතනකොටම ඒ සම්පාත්තිය කියලා අපි හිතාපු දේ පදුපහත. කොයිතරම් ආදීනව දෙන දුක් කරදර ගොඩක් බැඳිලා තියෙනවා. මේක තමයි කිව්වේ මෙහා පද අප්‍රමාණයි අකුරු අප්‍රමාණයි ව්‍යංජන අප්‍රමාණයි බෙදීම් අප්‍රමාණයි මෙහා ලියන්න බෑ හිතලා බලන්න ඕනේ. මූල චක්‍රේ දීලා තියෙනවා බලන හැටි. මෙන්න මේ ක්‍රමයට අපි බලන්න පුරුදු වෙන්න. නමුත් අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ මේ ලෞකිකත්වයේ තුල අවිද්‍යාවේ නිගමනයේ පරිදි යමක තියෙන සුන්දර මාත්තම මිසක්. ඒකෙත් ඒ නිසා ගොඩ නැගින ආදීනව බලන්න අපි කැමති නෑ. නමුත් යථාර්ථය නම් මොකද්ද? සුන්දරත්වයක් මවා පෙන්ලා විශාල ආදීනව දුක් කරදරයට හදලා දාන්නේ. බලාපොරොත්තු වෙන සුන්දරත්වයේ මායාවක් වෙනවා. ඒ නිසා විඳ දුක විඳලා කෙලව නැරෙනවා. නමුත් අර මායා මානසිකත්වය අත්හැරුනේ නැති නිසා ඒ මරණාසන්න මොහොතේ ආයි සුන්දරත්වය බලාපොරොත්තු වෙනවා. ඒ සුන්දරත්වයේ පසුපස ගෙදලා තියෙන මහා දුක් වල පේන්නේ නැතුව. ඒ නිසා හැම කාලෙකම ලෝක සත්‍යය මොකද කරන්නේ? සුන්දර ලෝකයා බලාපොරොත්තු වෙන සතර හඹායි. බලාපොරොත්තු වෙච්ච මායාවට කොටු වෙලා හිටන් දුක් විඳලා බැරිලා යනවා. තොරලා තියෙන උච්චරයි. තවත් කරගෙන යන්නේ ඉච්චරයි. මෙන්න මේක යථාර්ථයේ යථා තත්ත්වයෙන් බලන්න පුරුදු වෙනවා. මෙච්චර කාල හැවටලා තියෙනේ දැක්කට පස්සේ මොකද වෙන්නේ? ලෝකෙට වැදෙන තෘෂ්ණාවදී යම්කි බයක් හටගන්නවා. මේක තමයි මරෝගු. දුක්ඛම් බයත් වේ. ඔන්න බයාර්ථයෙන් දුක දකින්න. බය දකින්නේ මොකෙන්ද? ආස්වාද ගෙඩි දෙන ආකාරයෙන් ඇවිදilla හිටන් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස නැවති ප්‍රතිඵලයේ ගොඩ ගන්නා වූ જાතිය ගොඩ නගලා දෙනවා. අන්නේ જાතියේ තියෙන උපමත්තම තමයි ආස්වාදයේ කියන්නේ. ඒකෙම තිබෙන ගුණේම කොටසක් විතරයි මේ ආස්වාදය. මේ ආස්වාදයේ වෙන ප්‍රිය ස්වභාවයට මද ස්වභාවයට බැඳීම නිසා මොකද වෙන්නේ? මේක හොඳයි කියන නිගමනයක් ඇතින් අවිද්‍යාවේ නිගමනයක් ගොඩ නැගෙන්නේ. ඒකත් අර ගන්න බැරුව නරක නොපෙනී හොඳ පස්සේ හඹා ගිහිල්ලා දුක් විඳිනවා මායාවට කොටු වෙනවා. සිද්ධ වෙලා තියෙන මෙච්චරයි. ඔයින් එහා දෙයක් මේ ලෝකේ සත්‍යය සිද්ධ කරගෙන නැහැ. මේකයි විතරයි ඇහැට පේන්නේ කන්ට ඇහෙන මට්ටමේ හරියන්නේ ඉතර දැනෙන මට්ටමේ මේ ටික විතරයි පේන්නේ. නමුත් ලෝක සත්‍යයට නොපෙන්න පැත්තක් බුදු වශයෙන් දකිනවා. දිවසින් දකින්නයි දකිනවා. අනාදි සසරේ පටන්ගෙන මේ සියලුම ලෝක සත්‍ය මෙහෙම ගමනක් එනවා. ඒන ගමනේදී මේ අවිද්‍යාවට කොටු වෙලා ආස්වාදයේ බැඳිලා. ඒ ආස්වාදයේ ඉෂ්ට කර ගැනීමට විශාල දූෂණ කරනවා. දස අකුසලයේ දෙනවා. ඒ හේතුවෙන් හදාගන්න දූෂ්‍ය මානසිකත්වයෙන් අනන්ත කාලයක් තිරිසන් වෙලා, ප්‍රේත වෙලා, යක්ෂ වෙලා නොඑක ආකාර දුක්ඛින් සත්‍යරපත් වෙනවා. තවත් එහාට දිවත් පහළ වුණා නම් පේන්න පටන් ගන්නවා නෑ කියන අපායේ හැටි. අද අපි නෑ කියලා හිතන් කියන්නේ ඇහැට පේන්නේ නැති නිසා විද්‍යාවට උපකරණ ටිකක් නැති වෙච්ච නිසා ඒක නෑ කිව්වට දකින්න දවසක් ආවනම් පේන්න පටන් ගන්නවා නෑ නැත්තේ නෑ ඇත්ත වශයෙන්ම මේක තියෙනවා. ඒ ස්වභාවයෙන් පේන්න පටන් ගන්නවා. දැකදාර පේන්න පටන් ගන්න අගහිරු වැටෙනවා. මෙන්න මෙහෙම දේවලු තියනවා නම් විඳින්න. මේ දුකේ සීමාවක් කියන්න බෑනේ. ආස්වාද මාත්‍රය මුල් කරගෙන සතර ගානකදී සිද්ධ කරන සිද්ධියකට ඇති වෙන බලවේගය කොච්චර කාලයක් දුක් විඳවලාද ඉවර කරන්නේ. එහෙනම් මේ යොමු කරව බලවේගයෙන් මමත්වයෙන් ඉන්න තාකල් ගොඩ නැගෙන ඊ අධ්‍යව තුල කොච්චර කාලයක් විඳවල වෙනවද? සතර ගානයි ශක්තිය ගොඩ නගන්න ගිහින් විඳවන්න කල්ප ගානක් යනවා. කෝටි ප්‍රකෝටි ගානක් අවුරුදු ගෙවලා විඳවලා ඉවර කරන්නේ. මෙන්න මේක දකින්නකොට පේනවා මේ ලෝකේ මොනතරම් මායාවක්ද. ආස්වාදයේ කියන මොනතරම් මල උගුලක්ද. මේක නේද මෙච්චර කාල හැවටුනේ.
මේක දැනසමක් කියලා ගෙදක් දෙන්නේ කොයිතරම් මුලාවක්ද මේ සියලු ලෝක සත්‍ය මේ මුලා වෙන මේ මුලාවේ කොයිතරම් ඉහළ තැනද තියෙන්නේ. මනස වහන්න කොයිතරම් දුරට මේක බලවත්ද. ආස්වාදනමති මුලාව මනස කොච්චර දුරට සත්‍යයගේ වහනවා. අනාදි සංසාරියාවක් මේක මායාවක් නේද ආස්වාදයේ කියන මුලාවක් නේද වටහා ගන්න ඉඩ දීලා නැහැ. එහෙනම් මේකේ බරපතලකම කොච්චරද අවිද්‍යාවේ බරපතලකම කොච්චරද කියලා දකින්න. අන්න එදාට දකින්නවා මේක බලන්න මට මේ පුළුවන් ගුණේ මගේ ස්වෛරී හැකියාවකින් නෙමෙයි. මට මුලක් හම්බුණා කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක තමයි මේක යථාර්ථය හරියට දැකලා ලෝතර බුදු පියාණන් වහන්සේ නම මෙන්න මෙහෙම බලපාලා කියලා දේශනා කළ දුන්න ක්‍රම වෙන කවුරුත් ඔය කියලා නේ. කොහොම බලන්න ක්‍රමයක් වෙන කිසිම ආගමික ශාස්ත්‍රවලෙන් දීලා නේ. සත්‍ය බලන්න ක්‍රමයේ දුන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විතරතාව කෙනෙක් නෙමෙයි. එහෙනම් ඒ එකම උත්තරමයාගෙන් ආව පිරිසක් තමයි මෙන්න මෙහෙම අපේ මූලික වන්නා බුදු පියාණන් වහන්සේ මහා බුදුතුන් වහන්සේ ක්‍රමයක් දීලා තියෙනවා. ඔය ක්‍රමී යම් තාකල් නිර්පදිත වෙනවාද ඒ තාකල් බුද්ධ ශාසනය පවතී. ඒ තාකල් මේ ශාසනය අසුරු කරලා තව කෙනෙකුට අවබෝධ ලබන්න හැකියාව ලැබෙනවා. ඔන්න ඔය ක්‍රමෙන් ලැබිච්ච අවස්ථාවක් ප්‍රයෝජනට අරගෙන තමයි යම් දාසක මෙහෙමද ලෝකයේ මායාවේ හැටි දකින්න පතුරුදු. මෙන්න මේ දකින්න ක්‍රමයේ ආපුදාට Taman සමුතුවේ කර්මස්ථාන දෙන්න දෙයක් නැහැ. ඒ දුක අත්දකින්නකොට මේ දුක මොකෙන්ද මතුවන්නේ? මේ දුකට හේතුව කොහොමද හැදුනේ? මේ දුකට පළවෙනි හේතුව හටගත්තේ දැන් මේ ස්පර්ශය නිසා වේදනාව ආවට. ඒක දුක් වේදනාවක් වුණාද? ඒකට මුලක් තිබුණා. මේ જાතියක් ගොඩ නැගුණා. ඇහැ නැමැති જાතියක් ගොඩ නැගිලා රූප නැමැති જાතියක් එක සම්බන්ධ වෙලා ඒකේ ස්පර්ශයෙන් හටගත්තේ මේක. ආස්වාද වශයෙන් උත් වෙනවා දුක් වශයෙන් උත් වෙනවා. අනේ මට මෙහෙම දේවල් බලන්න සිද්ධ වුණානේ. අනේ මට වෙච්ච දෙයක්. මම කොහොම දෙයක් බලාපොරොත්තු වෙනවද මේ දරුවාගේ? අර බලහල්ලා වෙලා තියෙන දේ. විශාල මනෝරාජ්‍යයකින් දරුවෙක් උසස් කරවන්න හිතා ඉන්න දෙමව්පියන්ට ඒ දරුවාට වෙලා තියෙන යම්කිසි අබැද්දියක් දැක්කොත් එහෙම ධාති දුකක් හට ගන්නවා 아무තු විදිහකින්. දරුවක් කියන්නේ ಜಾතිය. ಜಾති ධර්ම වලට අයිති. ඇහත් ಜಾති ධර්ම වලට අයිති. ඒ ඇහැ නැමැති ಜಾති ධර්මයකින් දරුවා නැමැති ಜಾති ධර්මයක ස්පර්ශ කරනවා. ඇහෙන් රූපයක් ස්පර්ශ කළා කියලා අපි ඔබට කියනවා. කරලාද පාප කර්මයක විපාකයේ හේතුකාරක කෙනෙක් විදිහට නම් අර දරුවත් හැදිලා තිබුණේ. කවදාවත් ඉෂ්ට ප්‍රියතාවයක් ඒ දරුවා දැකලා ලබන්න බැරි වෙනවා. එක දරුවාට විතර වැද්දියා. දෙද රෝගයක්. දරුවාගේ තිබෙන්නා වූ නැහැදිච්චකම මොනවා හරි දෙයක් මුල් කරගෙන නැති වෙනවා දැක්කට පස්සේ හරි කලකිරීම. සමහර මට මීට වඩා හොඳයි වහබිලා මලානම් කියලා හිතෙනවා. අනේ මගේ ජීවිතේ ඉවරයි මේ දරුවාගේ සත්‍ය දැකලා කියලා හිතෙනවා. දැන් මොකෙද මේ ඇති වෙන්නේ? ඔය ඇහත් නොතිබුණා නම් ඔය දරුවා හිටියේ නැත්නම් ඔය જાති එකක් ගොඩ නැගිනවා. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්භවಂತಿ වුණා. හටගත්තේ කොහොමද? ජාති නිරෝධනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස ඉන්නේ නැහැ. හේතුව ඔතනින් තියෙන්නේ. එහෙනම් මෙහෙම එකක් ඇයි මට හටගත්තේ මෙන්න දුක්ඛිත જાතිය? අන්න බලාගෙන යන්න. චක්‍රයක් දීලා තියෙන ಜಾති හට ගන්න. භවපත්‍ය ಜಾති කියේ. භවට අනුකූලයි ಜಾති. සමහරවල් මම මේක කියනකොට සමහර විදිහට ස්වාමීන් වහන්සේලාත් මට දොස් කියලා තියෙනවා. අමුතු ಜಾතියේ පරිච්ඡසමුපාදයක් උගන්වනවා කියලා. පරිච්ඡසමුපාදේ නම් චක්‍රය ඒකමයි. පරිච්ඡසමුපාදයේ වයින් හැටි උගන්වන්නේ ඒක තමයි උදිරං හතේ බලන්න කිව්වේ. ඒක තමයි අද හංගලා තියෙන්නේ. බලන හැටි හංගුවට පස්සේ අද මහා අපබ්‍රංශ ධර්මයක් ඒක. ඉතින් සමහරවල්ලාට විවිධාකාර අදහස් වලින් දොස් කියනවා. අධර්මයක් උගන්වනවා කියලා. මේ බලන් දේශනා කරපු හැටි. මේක වැහිච්ච නිසා තමයි ධර්ම අවබෝධය නැති වෙලා තියෙන්නේ. හේතුවට අනුකූල නම් ඵලය. ඒක ධර්ම නියමයි. හේතුව යම් ආකාරයක්ද ඵලය ඒ ආකාරයි. හේතුවට අනුකූල ඵලයක් ලැබෙනවා කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා. හේතුව සමාන නම් ඵලය සමාන මිසක් අසමාන වෙන්න බෑ. එහෙනම් හේතුඵල ධර්මයේ කියන න්‍යාමයට විරුද්ධයි. අපුඩි ගැහුවේ හිමින් නම් හඬ නැවති ඵලයේ හිමින් පිට වෙන්නේ. අපුඩි ගැහුවේ හයියෙන් නම් හඬ නැවති ඵලයේ වැඩි ශබ්දයකින් පිට වෙන්නේ. අපුඩි ගහන්න නැතුව අත් දෙකකට පිරිමැද්දා නම් එහෙම අල්ල දෙන්නේ. සිලිසිලි ගන්න ශබ්දය තමයි ඵලයේ වශයෙන්. හේතුට අනුකූලයි.
ඕක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඕක න්‍යාය ධර්මයේ ඕකයි. එහෙනම් භව යම්සේද ජාතියේසේ. එන ජාතිඵලයේ හැටි දැක්කහම ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපාද කොයි ආකාරයෙන්ද ගෙන දෙන්නේ. ඒ බඳු ජාතියක් ගොඩ නැගිලයි. අනේ මට මෙහෙම දරුවෙක් හම්බුණානි කියන දුකක් විඳින්න නම් ඒ ජාතියේ දරුවෙක් හම්බ වෙන්න ඕනේ. ඒ ජාතියේ දරුවෙකුගේ ක්‍රියාවක් දකින්න ඕනේ. එතකොට ඒ දුක හටගන්නේ. ඔහු එක වෙනස් කළා නම් ඒ ඇහැට දැන් අර දරුවා පේනවා. අර දුක වෙනස් වෙලා. නැහැදිච්ච දරුවා හැදිච්ච දරුවෙක් කියලා හිතන අනිසරේ මොකද වෙන්නේ? දැනුත් ඉස්සෙල්ලා වගේ දරුවා පේනවා. ඒ මගේ දරුවා කියන සංඥාව තියෙනවා. අනේ යන්තම් ඇති. ඔහො කාගේ මාර්ගයෙන් හරි කමන්නේ. දෙයියන්ගේ විතරයි බුදුන්ගේ සරණයි කොල්ලා යන්තම් හැදිලා. අනේ මගේ හිතට ලොකු සැනසුම. අනිත් පැත්තට හිත. අර දරුවාමයි දැක්කේ. දැන් ශෝක පරිදේව දෙන්න දේ හරි සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ කොහොමද? හේතුවට අනුකූලයි. ඵලය ලැබුණේ හිමයි. මෙන්න මේ ක්‍රමයට අපි දකින්න ඕනේ. යම් කිසි දුස්චර්ත જાතියක් නම් අපිට හම්බ වුණේ. ඒකෙන් දුක් කරදර ඇති වෙනා වූ මානසිකත්වයක් නම් ගොඩ නැගුණේ. ඊට අනුකූල වන්නා භවයේ කිරි ඒක හටගන්න. පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑ භවයේ. ඊට අනුකූලව වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට ගියාම භව හටගන්නේ උපාදානයට සමාන වෙන්නේ නැහැ භවයේ. ඒක තමයි හේතුඵල නියමය. උපාදානයට ඊට අනුකූල වෙන්න ඕනේ. වෙනස් ආකාර උපාදානයකින් වෙනස් ආකාරයක භාවයක් හෝ જાතියක් හටගන්නේ නැහැ. ඒක සමානයි හැම වෙලේම. එහෙනම් උපාදානයක් හටගත්තා නම් අනුකූල තණ්හාව කිසි ඒ උපාදානය හටගන්න. තණ්හා නැති වෙනක උපාදාන නිරෝධ වෙනවා මිසක් උපාදාන ගොඩ වෙන්නේ නැහැ. තණ්හාවේ ස්වභාවය මොකද්ද? උපාදානීට අනුකූල. අන්නේ ස්වභාවය දකින්න ඕන. ඒ තණ්හාව ඇතිනේ මොකද්ද? ඔව් විදිහින් සම්පස්සජා වේදනා කියලා වින්දනයක් ඇසුරු කරපු ක්‍රමයක් තියෙන අවිද්‍යාව සමගත. ඊට අනුකූලවයි තණ්හාව ගොඩ නැගුණේ. වෙනස් වෙලා ගොඩ නැගුණා නම් එහෙම තණ්හාවේ ස්වභාවය වෙනස් වෙනවා, උපාදානය වෙනස් වෙනවා, භව වෙනස් වෙනවා, ජාති වෙනස් වෙනවා, විවිධාකාරයි. එහෙනම් මේ වගේ දුක විවිධාකාරයි අප්‍රමාණ ක්‍රම. එහෙනම් ඔය මූල හේතුවත් විවිධාකාරයි අප්‍රමාණව බෙදෙනවා. මූල සිද්ධාන්තය තමයි අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා සාක්‍රයකින් විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් මෙන්න මේ විදිහට බලාගෙන යනකොට අපිට පේනවා මෙන්න මේ ආකාර සංඛාර කවදා හරි ගොඩනගපු එකකින් ඒ හේතුවෙන් හටගත්තා වූ කර්ම භවය නිසා හටගත්ත උප්පත්ති භවයේ ගොඩනගලා අද මේ විපාක දෙන්න ඇවිදින් තියෙනවා. මෙන්න මේ කර්ම භවයේ ගොඩනගුවේ අද ඊයේ නෙවෙයි. පෙර භවයක වෙන්නත් පුළුවන්. අන්නේ ගොඩනගන අවස්ථාවේදී ගොඩනගන දේ දැන් විපාක භවයට පත් වෙලා උප්පත්ති භවයෙන් විපාකයට ඇවිදිනවා. දැන් මට විනින්ද සිද්ධ වෙනවා. මේක නිකන් ගොඩනගුණා නෙවෙයි. මෙන්න හේතුඵලයි. හේතුඵලවාදයේ කිව්වෙත් ඕකයි. ඔන්න උදේ ඥානය කිව්වෙත් ඕක දකින්න ඥානය. ඒතර මොකද වෙන්නේ? මේ දුකේ නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ දුක ආවේ යම් හේතුවකින්ද හේතුන් පරිච්ඡ සම්භූතං වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද දේශනා කරන්නේ? මේක නිරෝධ කරගන්න ඕන. හේතු වංගා නිරුද්ධති. හේතු නැති කරපුවාම ඉවරයි පහ. වෙච්ච එකට කරන්න දෙයක් නැහැ. නමුත් වෙච්ච එකේ නවතින්නේ නැහැ මේ ගමන. ඔය අවිද්‍යාව සහගත වැඩ පිළිවෙල ගියොත් තව අනාගතයේදීත් මේ වගේ කොච්චරකට මොන වෙන්න වෙනවද? ඒ නිසා දැම්ම මේක නවත්තා ගන්න පුළුවන්. විදින එක විදිනවා. ඒක කරන්න දෙයක් නැහැ. කරගත්ත මුලාවේ ප්‍රතිඵලය. මෙහාන් මින් ඉදිරියට හේතු ගොඩනගන්නේ නැහැ. මේ බඳු ඵලයක් ඉන්නේ. අන්න නවත්තන තැන්න බැස්ස. නිරෝධ පැත්ත. අන්න වය කරන පැත්ත. උද්‍යව විඥාන. උදේ දැකලා හිටන් දුක ගොඩනගෙන හැටි දකින්නවා. වය මාර්ගයේ දැකලා දුකෙන් නිදහස් වෙන හැටි දකින්න. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය මොකද තියෙන්නේ? ඔන්න ඔය ක්‍රමයට දකින්න පුරුදු වෙන ක්‍රමයක් තියෙනවා. මේකයි අනුගමනය කරන්නේ. එහෙනම් මේක කාගෙන් අතහ ගන්න දෙයක් නැහැ. මෙහෙම කියනකොට මේ දහම් රටාව තමන්ට ගෝචර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දකින්න යම් දුකකින් නිදහස් වෙන්න නම් ඒ දුක ගොඩනැගුණේ මොන જાතියකින්ද කියලා බලන්න ඕනේ. ඒ જાතිය ගොඩනැගුණේ මොන භවයකින්ද බලන්න ඕනේ. ඒ භව ගොඩනැගුණේ කෙබඳු උපාදානයකින්ද බලන්න ඕනේ. ඒ උපාදානයේ කෙබඳු තණ්හාවකින්ද බලන්න ඕනේ. ඒ තණ්හාව කෙබඳු වේදනාවකින්ද දකින්න ඕනේ. කෙබඳු වේදනාවකින් ඒ කෙබඳු ස්පර්ශයකින්ද දකින්න ඕනේ. කෙබඳු සලආයතනයකින්ද ස්පර්ශය ආවේ කියලා දකින්න ඕනේ. කෙබඳු නාම රූප අසුරකින්ද සලආයතනයේ ගොඩනැගෙන කියලා දකින්න ඕනේ. කෙබඳු විඥානයක් නිසාද එහෙම නාම රූප බැහැගත්තේ කියලා දකින්න ඕනේ. කෙබඳු සංඛාරයකින්ද එහෙම විඥානයක් හටගත්තේ කියලා දකින්න ඕනේ.
අවිද්‍යාවෙන් කෙබන්සේ කටයුතු කිරීමේ දෙවන සංකාර කොට නැගෙන කියලා දකින්න. දැන් බලපුවාම කාට පවරන්නේ? විදින දුක කාටවත් පවරන්න බෑ තමා මුල් වෙලා. තමාගේ මූලිකත්වයෙන්ම ගොඩනගාගත වැඩ පිළිලක් නිසා පරිච්ඡම්පන්න ක්‍රියාදාමයක් හැදිලා හේතුඵල ක්‍රියාදාමයක් මෙහෙම ක්‍රියාත්මක වෙනවා. දැන් මේකට කවුරුවත් වන්දි ගෙවන්නේ. හේතු නිරෝධ කළොත් ඵල නිරෝධ වෙනවා නිසා වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් පිළිසරණ තියෙන්නේ දුකෙන් නිදහස් වීම තමා තුළම. තමාම හේතු දුරු කළා දැම්මහම ඵල විවරයි. උදා වෙනවා, නිර්උදා වෙනවා. එහෙනම් උදා වීම, වැය වීම කියන එක ඇතිවීම, නැතිවීම, ඇතිවීම, නැතිවීම කියලා අද උගන්වනවා. උද්‍යාව විඥාණයට කියන ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා ඔක දකින්න. ධර්මාවෝදයක් එයි. ඇති වෙනවා, නැති වෙනවා දකින්න ඔක අපිට ඉතලා කරන්න කිසිවක් පුළුවන් දකින්න. ඇති වෙච්ච එකක් නැති වෙනවා කියන කතාව ඒක. උදා වෙනවා, වැය වෙනවා කියන්නේ තව පැත්තක්. ඉර උදා වෙනවා, ඉර බහැලා යනවා. වැය වෙලා ගියා. දවල් 12 වෙනකන් උදා වුණා. හවස 6 වෙනකන් බහැගෙන ගියා. ඉර ඇති වුණා, ඉර නැති වුණා කිව්වොත් එහෙම එකක්ද? සනේකී වෙච්ච දෙයකුයි, සනේකී නැති වෙච්ච දෙයකුයි එන්නේ. ඇති වුණා, නැති වුණා කිව්වේ. උදා වුණා කිව්වහම කාලයත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රමක්‍රමයෙන් ගොඩනැගිච්ච එක නිසා උදා වෙන්නේ. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් ගෙවි ගිහිලා ඉතින් ඉන්නේ. කෙලවර වෙන්න දැනක් කියනවා වැය වේ. උද්‍යාවය කියන්නේ මොකක්ද? ඇතිවීම නැතිවීම කියන්නේ අන්ත දෙකක්. උද්‍යාවය දැක්කේ නැති කෙනා හැවටිලා ඇති වෙන හේතුයි නැති වෙන හේතුයි දැකලා ඇත නැත කියන අන්ත දෙකට යනවා. ඇති වුණා නැති වුණා කියලා. ඇත යනවා ඒකාන්තයකින් නැත යනවා ඒකාන්තයකින්. තථාගතයන් වහන්සේ අන්ත දෙකට නොගැස මාධ්‍ය තුලින් යථාබෝධය ලැබුවා කියලා දේශනා කළා. එයා උදා වය දකින්න ඕන. යම් කිසි පාප කර්මයක් කිරීම නිසා කර්ම බලවේගයේ ඊට අවශ්‍ය හේතු සැපයීමෙන් ක්‍රමක්‍රමයෙන් උදා වෙලා ඉදින්න. උදා වෙච්ච එකේ ප්‍රතිඵල නිසා දුක විඳ සිද්ධ වෙනවා. ඊට පස්සේ උදා වෙච්ච එක වැය වෙලා ගියා නම් එකපාරක අයින් කරන්න බෑ. ඒක ක්‍රමක්‍රමයෙන් අයින් කරගෙන යන්න ඕන. පුරුදු කරගත ගතියක් එකපාර අයින් කරගන්න ඕන. ඒක ක්‍රමක්‍රමයෙන් අයින් කරන්න ඕන. ක්‍රමක්‍රමයෙන් වැය කරලා දාන්න. හේතුව සහමුලි වැය කරු උදාට නැවතත් එවන ඵලයක් උදා වෙන වැඩ පිළිවෙල ගොඩ නැගින්නේ. ඇති වෙනවා නැති වෙනවා කියන සීමා ඉක්මවලා යථාර්ථය දකින්න ඕනේ. ඉතින් ඒ වගේ අපිට යම් කිසි විදිහක දුකක් උදා වෙනවා නම් දුකක් උදා වෙලා ආවේ. කෙබඳු ආකාරයෙන් ආරම්භ වෙලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ආරම්භ වුණා. එකපාර ඇති වුණා නෙමෙයි. ඊට පස්සේ සංඛාර පත්‍ය විඥාන කියලා ඊළඟ අවස්ථාවක් උදා වුණා. විඥාන පත්‍ය නාම රූපං කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. නාම රූප පත්‍ය සලආයතන කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. සලආයතන පත්‍ය පස්සෝ කියලා ඊළඟ අවස්ථාවට උදා වුණා. පසපත්‍ය වේදනා කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. අනේ වේදනා පත්‍ය තණ්හා කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. තණ්හා පත්‍ය උපාදාන කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. උපාදාන පත්‍ය භවෝ කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. භව පත්‍ය ජාති කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. ජාතිය අල්ලන්න ගිහිලා ඊට තමයි මේ දුකට කොට උනේ. අන්න දුක ගොඩ නැගුණේ උදා වෙලා. දැන් මොකද කරන්නේ? හිමින් කාරණා එකිනෙකට හේතුඵල වශයෙන් උදා වෙලා ගොඩ නැගිච්චේ දැන් මොනව කරන්නේ? ගහින් ගෙඩියෙන් නැති කරන්නේ. ඒක විදෝන. තවත් එහෙම එකක් උදා වෙන ක්‍රමසාර දැක්ක නිසා. උදා වෙන ක්‍රමසතාව මෙතනම නවත්තන අවිද්‍යාව දුරු කරනවා. ලැබෙන හරිය උපේක්ෂාවේ විදිනවා. ඒකට කම්පා වෙන්නේ නැහැ වැරදි කමිටි වෙයි. වෙන එකක් වෙයි. જાතියක් ගොඩ නැගුවේ අද නෙමෙයි. මෙහෙම කරපු වැඩ පිළිවෙකින් જાතිය ගොඩ නැගන ඵලය. දැන් මේ ඵලය එකපාර හැදුනා නෙමෙයි. ඇති වුණා නැති වුණා කියලා එකක් නෙමෙයි මේ ආවේ. හේතුන් නිසා හේතු වැඩ පිළිවෙකින් උදා වෙලා හිටන් ඵල ධර්මයක් වශයෙන් જાතිය ආවා. જાතියේ තුරුම යම් කිසි දුකක් ඇද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක් දමන සුපායාසයන්ට හේතු වෙන්නා වූ දුක් වල එනවා. මේ පිළිබඳව මේ යථාර්ථය දැකේ නැත්නම් මොකද කරන්නේ? ලැබෙන ජරා මරණයේදී ශෝක පරිදේ දුක් දමන සුපායාසයේ ගොඩනගනක දුක් විඳිනවා. ඇත්ත දැකලා මොකද කරන්නේ? જાතියට උරුම දේ එනවා. මේ කැඩෙන දෙයක්ම ಜಾති වශයෙන් උරුම වුණා. බිඳෙන දෙයක් උරුම වුණා. නැහෙන දෙයක් උරුම වුණා. ඒකෙදි මට නැති කරන්න පුළුවන්.
කැඩෙන දේ කැඩෙත බිඳෙන හැම දේ බිඳෙත නැහෙන දේ නැහෙත අතර මිදුනම නිවන් දකිත අතර මිදුනම සාගතය දේශක්ෂය මොහක්ෂය නිවිද කැඩෙන දාක කය කැඩුනා වේ බිඳෙන දාක කය බිඳුනා වේ නැහෙන දාක කය නැහුනා වේ අමා නිවන් සුව මත වේ යථාර්ථය දැකන සැලසේ කැඩුනා කැඩිච්චා බිඳෙන දාක බිඳිච්චා නැහෙන දාක නැහැ ඕක හදන්න බෑ තියා ඉන්න බෑ ඕක තමයි ජාතිය විරුද්ධ මේකයි ජාතිය ජාතිය විරුද්ධ මේකට හිමි ඒක නැති කරපුව සමතික ලෝකේ නැහැ ඒක ලෙඩ වෙනවා ඒක වැහැරෙනවා ඒක දුර්වල වෙනවා නැගලා යනවා විවිධාකාර සංකල්ප වලට වාදින වෙනවා එහෙම උරුම කරගත්ත ස්වභාවය කරගත්ත එක જાතියනේ ওই જાතිය හරයක් නෑ කියලා මම දැක්කා. ඒ වගේ જાති ගොන්න ගන්නා වූ යම් සංඛාරයක් තිබුණාද සංඛාර ගොන්න ගන්න හේතු වෙන අවිද්‍යාව නොදැනීම අයින් කරගත්තා. මෙන්න එහාට මම හිතෙන් කයෙන් වචනෙන් කරන කටයුත්තකින් මතු જાතියක් ගොන්න ගන්නා වූ බැඳීමේ වැඩ පිළිලා කරන්නේ නෑ. එහෙම කරලා ඊට මට ගන්න අවස්ථාවක් බලාපොරොත්තුවක් නෑ කියලා දැක්කා. අන්න උදා වීමේ මුල කැපුවා. එහෙනම් යදි එතනින් එවදු තුන දෙන જાතියක් උදා වෙන්න හම්බෙන්නේ අයමන්තිමා જાති නැති දානි පුනබ්බව මේ අන්තිම જાතියයි ඒකෝයි පුන විදිහ පුනර්භවයක් නැති මතුවට නැත්නම් ආයි જાතියක් හට ගන්න නැත්නම් මේ අන්තිම දුක් විඳින જાතියයි මේකේ ඉන්න කායික දුකයි ඊළාට ආයිත් එකට හේතු නැහැ අන්න ධර්මානුකූලව දකින්න ඉතින් ඕක තමයි දකින්න ඕනේ මේ ওই ටික දකින්නකොට මේ කර්මස්ථානීය වලවල් නිවන් දකින්නවා කියන එකක් නැහැ ඒක තම තමන්ට මේ අවස්ථාවේදී තම තමන්ට වැටහෙනවා මොන විදිහේ දුකක්ද සමන්ට ගෝචර වෙලා තියෙන්නේ. ඒක තමයි තමන්ට තියෙන ප්‍රශ්නේ. ඒ දුක ගොඩනැගුණේ කෙබඳු වන්නා වූ ක්‍රමසටාවෙයි. ඒ ක්‍රමසටාව තුළින් අතුරු කරපු නිසා තමයි ඒකට මුල වෙලා තියෙන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? බෙබන්දාක් මතු හර නොගන්න නම් එබඳු ඇත්ත දැක්ක නිසා අවිද්‍යාව දුර වෙලා යථාව දැක්කනම් එබඳු සංඛාර ගොඩනැගියු දැන් මොන අතර කරන්නේ? අර සංඛාර නිරෝධ වෙනකොට කර්ම නිරෝධ වුයි. ඥානිය පහළ වෙන්නේ කොහොමද? ඊට පස්සේ මොහොතේ පටන් හොගි මානසිකත්වයෙන් දහස් වෙනවා. ඒක මෙතන නිවන් මඟ හදාගන්න. මෙතෙක් අපි අහගත්ත මේ ධර්මයට අනුකූලව යම් ධර්මඥානයක් වර්ධනය කරගත්තා නම් ඒ වාගේම ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ලෝකේ රස විඳ ඉඳීමක් නෙවෙයි යම් කිසි ආකාරයෙන් මේ අසාර ලෝක තත්වයේ දැකලා ඒ අසාර ලෝකයෙන් මිදෙන්න අසාර ලෝකයේ මිදිලා හිටයි යථාර්ථය බුදුරන් වහන්සේ දකින්න හැටි පෙන්වා දුන්නා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කර ගන්න ඕනේ. සෑම සිළු දෙනාට යහපතක් වේවා.